ආයිබෝවන් කියලා සාදරයෙන් පිළිගන්නවා පුනරා ටීවී YouTube නාලිකාවට. ඔන්න අදත් ඔයාලට ගෙනාවේ වෙනද වගේම ජීවිතයට වැදගත් වන කරුණු රේසක් එකතු කළ වීඩියෝ එකක්. වීඩියෝ එකට යන්නට පෙර ඔබ තවමත් අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පහත ඇති සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම අලුතෙන් වීඩියෝ එකක් දැමු සැනින් එසනින් එහි නොටිෆිකේෂන් එකක් ලබා ගැනීමට බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තබා ගන්න. හරි. එහෙමනම් වැඩි කතා නැතිව ඉක්මනින් වීඩියෝ එකට යමු. වසර මිලියන ගණනක් පායන්නේවත් නැතිව ධාරානිපාත වැස්සක් වැස්සොත් ඔබ මොකද කරන්නේ? දිට්වා සුලිකුණාටුව නිසා දින 2-3ක් නොකඩවා වැසි ඇදහැලෙද්දී අප කොතරම් අසරණ වුණාදයි අමුතුවෙන් කිය යුතු නැත. ඒත් එක දිගට දින 10ක්, දින 100ක් නොව අවුරුදු ගණනක්, අවුරුදු දහස් ගණනක්, එසේත් නැත්නම් අවුරුදු මිලියන ගණනක් වැස්සොත් එය කෙසේ වේවිද? එය විය හැකි දෙයක්ද? විද්‍යාඥයින්ට අනුව ඊතා ඈත අතීතයේදී එවැනි මහා වැස්සකට පෘථුවිය මුහුණ දී ඇත. පෘථුවියේ ජල චක්‍රයට අනුව සාමාන්‍යයෙන් වැස්ස හටගන්නේ පෘථුවිය මත ඇති ජලය වාෂ්පීකරණය ලෙස හඳුන්වන ක්‍රියාවලිය නිසා ජල වාෂ්ප ලෙස ඉහළට ගොස් පසුව ඝනීභවනය වී යලි ද්‍රව තත්වෙන් පෘථුවිය වෙතම පතිත වීම ලෙසිනි. එසේනම් වසර මිලියන ගණනක් එක දිගට වැස්සක් ඇති වූයේ කෙසේද? මීට වසර මිලියන 230 දිගටට පමණ පෙර එනම් ඩයිනසෝරයන් බිහිවුණු මුල් අවදියේදී පෘථුවිය මත ධාරානිපාත වර්ෂාවක් එක දිගට නොකඩවා වසර මිලියන 2ක පමණ කාලයක් පුරා ඇදහැලෙන්න විය. විද්‍යාඥයන් මෙම සංසිද්ධිය නම් කර ඇත්තේ කානියන් ප්ලූවියල් යනුවෙනි. කානියන් ප්ලූවියල් සංසිද්ධිය යනු පෘථිවියේ ඉතිහාසයේ ත්‍රියාසික යුගයේ අවසන් කාලයේ කානියන් අවදියේදී එනම් වසර මිලියන 234 සිට 232 දක්වා පමණ කාලයේ පෘථිවිය කැළඹූ සුවිශේෂී ගෝලීය දේශගුණික විපර්යාසයකි. මෙම සංසිද්ධිය වසර මිලියන 1 සිට 2 දක්වා කාලයක් පුරා පැවති බවත් පෘථිවි ජීවීන්ට සහ පරිසර පද්ධතිවලට අති විශාල බලපෑමක් එමගින් එල්ල කෙරුණු බවත් විද්‍යාඥයන්ගේ අදහසය. මෙම අවධියේ පෘථිවි භූමිස්කන්ධ අද අපට දකින්න ලැබෙන ආකාරයට මහාද්වීප ලෙස වෙන් වී තිබුණේ නැත. තිබුණේ එක් දැවැන්ත තනි මහාද්වීපයක් වශයෙනි. මේ දැවැන්ත මහාද්වීපය පැන්ජියාය. කානියන් ප්ලූවියල් සංසිද්ධියට පෙර පෘථිවියේ පැවතියේ දැඩි වියලි කාලගුණයකි. හිටි හැටියේ ඒ වියලි කාලගුණය අවසන් විය. හදිස්සියෙම මහවැසි අදහැලෙන්න විය. විද්‍යාඥයන්ට අනුව එය සිදු වූයේ මෙසේය. අතීතයේ පැන්ජියා මහද්වීපයේ ගිනිකඳු වලින් පමණක් පිරුණු පළාතක් විය. භූවිද්‍යාඥයන් මෙම පළාත නම් කර ඇත්තේ රැංගෙලියා යනුවෙනි. අද මහද්වීප ලෙස භූමිය කැඩී වෙන් වී ගොස් ඇති විට රැංගෙලියා නැමැති මෙම මහා ගිනිකඳු පළාත අයත් වෙන්නේ ඇලස්කාව සහ බ්‍රිතාන්‍ය කොලොම්බියා වෙරළ තීරයටය. මේ පළාතේ ඇති ගිනිකඳු සියල්ල එකවරම බිහිසුණු ලෙස පුපුරා යාමට නැතිනම් විදාරණය වීමට පටන් ගත්තේය. ගිනිකඳු මෙසේ පුපුරා යද්දී වායුගෝලයට විශාල වශයෙන් කාබන් ඩයොක්සයිඩ් සහ අනෙකුත් හරිතාගාර වායු මුදා හැරීම සිදුවිය. හරිතාගාර වායු සාන්ද්‍රණය මෙසේ වැඩිවීම ගෝලීය උණුසුමට හේතු විය. එනම් සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 3කින් හෝ 4කින් ඉහළ ගියේ යයි විශ්වාස කෙරේ. එවිට සාගර උණුසුම් විය. සාගර ජලය වැඩි වැඩියෙන් වාෂ්ප වීමට පටන් ගැනුණි. එහි ප්‍රතිඵලයක් ලෙස ගෝලීය වශයෙන් බිහිසුණු අන්දමින් මෝසම් වැසි වැනි වර්ෂා රටා මුසුණු කාලගුණයක් නිර්මාණය වීමට පටන් ගත්තේය. වසර මිලියන ගණනක් මහවැසි ඇදහැලෙන්න වූයේ ඉන්පසුවය. පැන්ජියා මහද්වීපය පුරා අසාමාන්‍ය ලෙස අධික වර්ෂාපතනයක් වසර මිලියන 1-2ක් පමණ කාලයක් පුරා ඇදහැලෙන්න විය. මෙවැන්නක් සිදුවුණු බව විද්‍යාඥයන් දන්නේ කෙසේද? විද්‍යාඥයන් එසෙත් නැතිනම් නිවැරදිව කීවොත් භූවිද්‍යාඥයන් මේ බව නිවැරදිව දන්නේ ඔවුන්ට ලැබුණු භූවිද්‍යාත්මක සාක්ෂි අනුවය. මේ සාක්ෂි හමු වී ඇත්තේ සිදු කළ කැණීම් වලින් හමුවනු කානියන් අවදියේ වූ භූස්තර අධ්‍යයනය කිරීමෙනි. අඳුරු සිලිසික්ලාස්ටික් පාෂාණ එසේ හමුවනු ප්‍රබල සාක්ෂියකි. යුරෝපයේ එනම් වර්තමානයේ ඇල්ප්ස් කඳුකරේ සහ එංගලන්තය, ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ පවා සාමාන්‍ය වියලි කාබනේට් පාෂාණ ස්තර අතර අසාමාන්‍ය ලෙස තෙත් තත්වයන් දර්ශක වූ අඳුරු රොන්මඩ සහිත පාෂාණ ස්තර සොයාගෙන ඇත. මහාවැස්ස හටගත් කාලය සහ එය අවසන් වූ කාලය ඒ අනුව නිර්ණය කර ගැනීම සිදුවිය.
නොකඩවා ඇදහැළුණු මහාවැසි හේතුවෙන් ගොඩබිම අධික ලෙස ඛාදනය වීම සහ අවසාදිත ගලායම වැඩිවීම පිළිබඳ සාක්ෂිද විද්‍යාඥයන්ට හමු වී ඇත. ඒ කාලයේ ජීවත් වුණු ජීවීන්ගේ ජීවන රටාව වෙනස් කිරීමට පමණක් නොව ඇතැම් ජීවීන් මිහිමතින් සදහටම තුරන් කිරීමට පවා මේ මහාවැස සමත් වන්නට ඇත. ඇමනොයිඩාවන් සහ කොනොඩොන්ට් වැනි ජීවීන් විශාල වශයෙන් වඳ වී යෑම සිදුවිය. ගිනිකඳු ක්‍රියාකාරකම් මගින් ඇති වූ අම්ල වර්ෂා, උණුසුම සහ පාංශු ඛාදනයන් නිසා පැරණි වියලි දේශගුණයට අනුවර්තනය වී තිබූ බොහෝ ශාක හා සත්තු විශේෂ වඳ වී ගියේය. ඈත අතීතයේ පාෂාණස්තර අතර අධික තෙත් තත්වයන් යටතේ පමණක් සෑදෙන අඳුරු රොන් මඩ සහ පස් වර්ගවලින් යුත් විශාල ස්තර ගෝලීය වශයෙන් සොයා ගැනීමටද විද්‍යාඥයන්ට හැකියාව ලැබී ඇත. මෙම ස්තරවලින් පෙන්눔 කරන්නේ එම වසර මිලියන 2ක කාලය තුල වසරකට ලැබුණු මුළු වර්ෂාපතන ප්‍රමාණය පෙරට වඩා අතිශයින් ඉහළ බවය. පැවති ජීවීන් වඳ වී යද්දී හිස්වුණු පරිසර පද්ධතියේ නව ජීවීන් බිහිවීම සිදුවිය. මෙයද වසර මිලියන ගණනක් තිස්සේ සිදුවුණු සංකීර්ණ ක්‍රියාවලියකි. කානියන් ප්ලූවියල් සංසිද්ධියට පෙරද මිහිමත ඩයිනසෝරයන්ගේ බිහිවීම සිදු වී තිබුණි. එහෙත් විද්‍යාඥයන් පැහැදිලි කරන ආකාරයට මෙම සංසිද්ධියෙන් පසු ඩයිනසෝරයන්ගේ සංඛ්‍යාව සහ විවිධත්වය පුළුල් ලෙස ව්‍යාප්ත වීම ආරම්භී ඇත. තෙත් සහ උණුසුම් තත්වයන්ගෙන් පසු ඇති වූ වියලි දේශගුණික තත්වයන්ට මුහුණ දීමට ඩයිනසෝරයන් වඩාත් හොඳින් අනුවර්තනය වුණු බවද විද්‍යාඥයන්ගේ අදහසය. තවද නූතන පෘෂ්ඨවංශීන්ගේ සම්භවයද ඒ සමග සිදුවිය. කටුස්සන්, කිඹුලන්, කැස්බෑවන්, ක්ෂීරපායින්ගේ මුතුන්මිත්තන් සහ නූතන උභයජීවීන් වැනි ප්‍රධාන ගොඩබිම් පෘෂ්ඨවංශී කණ්ඩායම් බිහිවීම සඳහා මෙම සංසිද්ධිය ඉවහල් වන්නට ඇතැයි පැවසේ. සාගරයේ පාවන කැල්සිෆයර් සහ නූතන කොරල්පර වැනි නව සමුද්‍ර ජීව ආකාරද බිහිවිය. ඒ අනුව කානියන් ප්ලූවියල් සංසිද්ධිය යනු ත්‍රියාසික යුගයේ පැවති ප්‍රධාන පාරිසරික සහ ජීව විද්‍යාත්මක හැරවුම් ලක්ෂ්‍ය බව අමුතුයින් කිය යුතු නොවේ. ගිනිකඳු ක්‍රියාකාරකම් මගින් ඇති වූ දැවැන්ත දේශගුණික විපර්යාස මගින් පරිසර පද්ධති අවුල් කරනු ලබුවද එය ඩයිනසෝර යුගයේ උදාව සහ නූතන පෘෂ්ඨවංශී සත්ව විශේෂවල සම්භවය හා ව්‍යාප්තිය සඳහා අවශ්‍ය පදනම සකස් කළේය. යට දැක් වූ ආකාරයට වැස්ස හටගන්නේ වාෂ්පීකරණයට ලක්වන ජලය යලි ද්‍රව වශයෙන් පතිත වීමෙනි. එසේනම් මිලියන ගණනක් එක දිගට වැස්සක් ඇතිවෙන්නේ කෙසේද? මෙය හොඳ තාර්කික ප්‍රශ්නයකි. වැස්ස ඇතිවීම පාලනය වන්නේ පෘථුවියේ ජල චක්‍රය මගිනි. එසේ වුවත් කානියන් ප්ලූවියල් සංසිද්ධියේදී වසර මිලියන 2ක් තිස්සේ එක දිගට වැස්ස ඇතිවීම යන සංසිද්ධිය සම්මතයේ අපට හුරුපුරුදු වාර්ෂික හෝ ඍතුමය වැසි රටාවන්ට වඩා වෙනස් විශේෂිත ආකාරයකින් අවබෝධ කරගත යුතු බැව් විද්‍යාඥයන්ගේ අදහසය. ඉතින් අදත් ඔයාලට ජීවිතයට වටිනා දැනුම් සම්භාරයක් මේ වීඩියෝ එකකින් ලැබෙන්න ඇතයි කියා මම විශ්වාස කරනවා. ඉතින් නැවතත් මෙවැනි වටිනා වීඩියෝ එකකින් නැවත හමුවීමේ බලාපොරොත්තුවෙන් අද ඔබගෙන් සමුගන්නවා. ඔබට ජය.